මන්ත්‍රීතුමා ආණ්ඩු පක්ෂයෙන් මම අහන්නේ දැන් ඔබතුමාලා කාලාන්තරයක් තිස්සේ වී ගොවිය සමග උරෙන් උර ගැටලා හඬක් නගපු පක්ෂයක්. මට මාධ්‍යවේදියෙක් විදිහට ගොඩක් අත්දැකීම් තියෙනවා. අර උපවාසයේ වෙලාවේ ගොවියෙක් නැති වෙනකොට එහෙමත් මම ඇත්තටම එතන හිටියා. එතකොට දැන් මේ ඕනම ව්‍යාපාරියෙක් මොන ආණ්ඩුවවත් මේ වී ගොවියන් ඒගොල්ලොන්ගේ බිස්නස් එක කරගෙන ඒගොල්ලෝ හොඳ ස්ථාවරයක ඉන්නවා. එතකොට මේ හැමෝම උත්සාහ කරන්නේ ඒ කියන්නේ ඉන්න තත්ත්වෙන් උඩට එන්න. නමුත් මේ වී ගොවියා එන්නම අසරණ වෙනවා. එතකොට මේක බොහොම සංවේදී නැද්ද? කවුරු හරි සියදිවි එහෙම හානි කරගත්තොත් ඇයි මේ වී ගොවිය ප්‍රශ්නය නිකන් ලාල්කාන්ත ඇමතිවරයාත් අද නිකන් උත්තර දෙන්න නැතුව වගේ ගියා එක තැනක මාධ්‍යට මම දැක්කා. මේක ඒ විදිහට දාලා ගන්න මෙතන අතරමැද තියෙන අර්බුදය අඳුනාගෙන තියෙනවද නැත්නම් මේ ප්‍රශ්නෙට ආණ්ඩුවට ෆේස් කරගන්න බැරිද? නෑ අනිවාර්යයෙන්ම සංවේදී විය යුතු ප්‍රශ්නයක්. අපි සංවේදීව කටයුතු කරන්න ඕන. මොකද මේ රටේ ගොවියා අපි රැකලා ගැනීම සඳහා කටයුතු කරන්න ඕන. ඒ නිසා ඇත්තටම දැන් අපි ඔබතුමාලා දන්නවා අපි ආණ්ඩුවපත් වෙලා අවුරුදු දෙකකට වගේ කාලයකට දැන් ඇවිල්ලා ඉන්නවා. අපි එකිනෙක කටයුතු ලියාගෙන ඉන්නේ. මොකද මේවා එක ප්‍රශ්නයක්වත් මේ අලුත් ප්‍රශ්න නෙමෙයි පරණ ප්‍රශ්න තමයි. හැබැයි ප්‍රශ්නේනේ අලුත් විදියටනේ. ඒ නිසා අපි වගකීමෙන් බැඳලා ඉන්නවා ඒකට ඉන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම ওই තියෙන ගැටලු ටික විසඳා ගැනීම සඳහා ආණ්ඩුව හැටියට මේ වෙලාවේ සාකච්ඡාවක ඉන්නවා. අර කියන්නේ ගොවියන්ට සාධාරණ කරනවා. හොඳයි. බොහොම ස්තුතියි.